යාට මතකද 1996 අවුරුද්ද. ඔව්. ඒ අවුරුද්ද ක්‍රිකට් පිස්සෝ කාටවත් අමතක වෙන එකක් නෙමෙයි. මොකද 1996 තමයි අපේ ක්‍රිකට් වල රෙවලූෂන් එක සිද්ධ වුණේ. ඉතින් එතනින් පස්සේ තමයි ගොඩක් දෙමව්පියෝ තමන්ගේ ළමයාව ක්‍රිකට් වලට යොමු කළේ. ක්‍රිකට් වලින් අනාගතයක් තියෙනවා වගේම ලංකාවේ ක්‍රිකට් වලට අනාගතයක් තියෙනවා කියලා හැමෝටම තේරුම් ගියේ. ඉතින් සුපෝව අපි හිතුවා ඒ විදිහට 1996 ODI World Cup එක දිනලා පටන් ගත්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්නි එක 2014 T20 World Cup එක දිනනකල් ආපු ගමන ගැන ඔයාලට අරගෙන එන්න. ඉතින් මුලින් කීව වගේම අර්ජුන රණතුංගගේ සුපිරි කැප්ටන්සිය යටතේ 96 World Cup එකට යනකොට ලෝකයේ ගොඩක් රටවල් ක්‍රිකට් ජාතියක් විදියට ශ්‍රී ලංකාව ගණන් ගත්තේවත් නැහැ. මොකද ඒ වෙද්දි ලංකාව ටෙස්ට් ගහන්න අරගෙනත් අවුරුදු 14ක් වගේ පොඩි කාලයයි. ඉතින් ලෝකයේ නම් දරාපු රටවල් අපේ රට අවමානයට ලක් කරද්දී ඒ හැම කෙනෙකුටම බැට් එකෙනුයි බෝල් එකෙනුයි උත්තර දෙන්න අපේ සිංහ කොල්ලන්ට පුළුවන් වුණා. පවර් ප්ලේ එකේදී පවර් හිට් කරලා සනයි කලුයි එකතු වෙලා මුළු ක්‍රිකට් ට්‍රැඩිෂන් එකම චේන්ජ් කළා මතකයිද? ඉතින් ෆයිනල් මැච් එකේදී අරවින්දගේ සුපිරි සෙන්චරි එකකුත් එක්ක අපිට වර්ල්ඩ් කප් එකත් දිනාගන්න පුළුවන් වුණා. ක්‍රිකට් කියන්නේ වින් ඇන්ඩ් ලොස් දෙකම තියෙන ගේම් එකක් කියලා කියන්නේ නිකංම නෙමෙයි. 1996 දී වර්ල්ඩ් චැම්පියන්ස්ලා වුණු ලංකාවට 99 වර්ල්ඩ් කප් එකේදී කල් ඇතුවම ආපහු ගෙදර එන්න උනේ ක්‍රිකට් කියන්නේ කෙතරම් අවිනිශ්චිත ගේම් එකක්ද කියන එක හැමෝටම පහදා දෙන ගම. මේ 2003 වර්ල්ඩ් කප් එකේදී සනත් ජයසූරියගේ කැප්ටන්සියක යටතේ ආපහු සුපුරුදු විදියට වැඩ පෙන්නන්න අපේ සිංහ කොල්ලොන්ට පුළුවන් වුණා. බංගලාදේශ් ටීම් එකත් එක්ක මැච් එකේදී ෆස්ට් ඕවර් එකේ ෆස්ට් ඩිලිවරිස් තුනේදීම හැට්‍රික් එකක් අරගෙන චමින්ද වාස් රෙකෝඩ් එකක් තිබ්බේ මේ ටූර්නමන්ට් එකේදීමයි. ඉතින් මේ විදියට සෙමිෆයිනල් වෙනකන් ආපු ශ්‍රී ලංකන් කොල්ලොන්ට එතනදී වැස්ස නිසා DLS ක්‍රමයට ඔසීලට පරදින්න සිද්ධ වෙනවා. ඒත් 2007 වර්ල්ඩ් කප් එකේදී මහේලගේ කැප්ටන්සි එක යටතේ ලෝකෙ හොල්ලලා වැඩදාපු අපේ කොල්ලෝ ඒ ටූර්නමන්ට් එකේ ෆයිනල් එනවා. සවුත් ඇෆ්‍රිකා ටීම් එකත් එක්ක මැච් එකේදී අපේ මාලි ඩබල් හැට්‍රික් එකක් දාන්නේ මේ ටූර්නමන්ට් එකේදී. ඒත් කොහොම හරි 2003 සෙමියේදී වුණා වගේම වැස්ස ආයෙත් සැරයක් අපේ කොල්ලොන්ට හරස් වුණා. ෆිල් ක්‍රිස් සුපිරි සෙන්චරියක් දාලා කම්බය ඔස්ට්‍රේලියාවට අරගෙන ගියා. ඊට පස්සේ 2011 වර්ල්ඩ් කප් එකට මේ කොල්ලෝ ගියේ සංගගේ කැප්ටන්සිය යටතේ. ඒ වෙද්දි හිටපු ක්‍රිකට් විචාරකයෝ පවා කිව්වේ අපේ කොල්ලෝ මේ මැච් එකේදී වෙනසක් කරයි කියලා. මොකද ඒක තමයි මුරලිගේ අන්තිම ටූර්නමන්ට් එක වෙන්නේ. ඉතින් සුපුරුදු විදියටම අපේ කොල්ලෝ ෆයිනල් එද්දි අනිත් පැත්තෙන් ෆයිනල් ආවේ අපේ අසල් වැසියෝමයි. මහේලගේ සුපිරි සෙන්චරියක්, දිලාගේ සුපිරි කැච් එකක්, මාලිගේ සුපිරි ස්පෙල් එකක් එක්ක කප් එක පේන මානයේදී ඉන්දියන් කැප්ටන් වුණු MS ධෝනිගේ සුපිරි පිටිහරඹයත් එක්ක 2011 දී අනුශූරතාවයෙන් සැනසෙන්න අපේ කොල්ලොන්ට සිද්ධ වුණා. ඊළඟ අවුරුද්දේදී ඒ කියන්නේ 2012 දී තිබ්බ T20 World Cup ෆයිනල් එකේදී පුරුදු විදියටම අපේ සිංහ කොල්ලොන්ට ෆයිනල් ගිහින් එතනින් ආපහු හැරිලා එන්න සිද්ධ වුණා. ඒ මැච් එක නම් අපෙන් උදුරගත්තේ මාලන් සැමුවෙල්. ඊට පස්සේ 2014 තමයි අවුරුද්ද. 2012 T20 World Cup එකේදී වුණු වැරදි අඩුපාඩු හදාගෙන 2014 දී T20 World Cup එකක් දිනන්න අපේ කොල්ලොන්ට පුළුවන් වුණා. ඉන්දියාවත් එක්ක තිබ්බ ඒ ෆයිනල් එකේදී මාලිගේ කුලේගේ ඩෙඩ් ඕවර් ස්පෙෂල් එක වගේම සංගගේ හාෆ් සෙන්චරි එකත් අපට අමතක කරන්න බැහැ. ඒ කාලේ තමයි අපේ ක්‍රිකට් වල තිබුණු සුපිරිම කාලේ. සංගා, මහේල, ඩිලා, මාලි, කුලේ, හේරා වගේ සුපිරි ප්ලේයර්ස්ලා බැට දාපු කාලේ. කොටින්ම 1996 ඉඳලා 2014 වෙනකන් ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්නි එක ඇතුලේ තිබුණේ ක්‍රිකට් විතරක්ම නෙමෙයි. ඒකේ ජාතියක හදවත සහ ආත්මයක් එකතු වෙලා තිබුණා. කොටින්ම අපේ සිංහ කොල්ලෝ සෙල්ලම් කළේ දිනුම ගැන විතරක් හිතලා නෙමෙයි. ඔවුන් ක්‍රීඩා කළේ පුංචි දූපතක බලාපොරොත්තු වෙනුවෙන්. ඒ බලාපොරොත්තු සමග අදට අපි ඔබෙන් සමුගන්නවා.
හමුවෙමු තවත් එක් වීඩියෝ එකකින්.